අයිබෝවන් පුතාලා හැමෝටම පුතේ ඔන්න පළමු ප්‍රශ්න පත්‍රයට වගේම පොරොන්දු වුණා විදියටම ඔන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් කොහොමද ගේම් එකක් ගහගන්නේ කියලා ලස්සන පුංචි ප්ලෑන් එකක් ඔයාලට අපි අරගෙන ඉන්න හදන්නේ. පැටියා පළමු ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ අපි ප්ලෑන් එක දාපු වීඩියෝ එක මේ වෙනකොට ළමයි 11000කට ආසන්න ප්‍රමාණයක් පුතේ විභාගයට කලින් බලලා ඒකට අනුව මම හිතනවා ලොකු ළමයි ප්‍රමාණයක් හොඳ ගේමක් ගහන්න ඇති කියලා. හරි. දැන් පුතේ ඔයා මේ වෙනකොට ආර්ථික විද්‍යාව 1යි 2යි ඉවරයි. ව්‍යාපාර අධ්‍යයනයත් 1 ඉවරයි. ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු 300න් ලකුණු 150ක් මේ වෙද්දී ඔය අවසාන කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ හරියටම විභාගයෙන් භාගයක් ඉවර කරගෙන තියෙන්නේ. ICT සහ BS කරන ළමයි නම් තාම 6න් 1යි ඉවර කරගෙන තියෙන්නේ. හරි. අපි ගත්තොත් ඉකෝන් කරපු ළමයෙක් ඉකෝන් වලට ප්‍රශ්න පත්‍ර දෙකටම මුහුණ දීලා BS වලට පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා තමයි දැන් මේ වීඩියෝ එක බලන්නේ. පැටවුනේ. ව්‍යාපාර අධ්‍යයනය සෙකන්ඩ් පේපර් එක ඔයාලා ෆස්ට් එක මොන විදියෙන් ලිව්වත් සමහර විට ඔයා ෆස්ට් එක හොඳටම ලියන්නේ නැති. සමහර විට මධ්‍යස්ථ මට්ටමින් ලියන්නේ නැති. සමහර විට ටිකක් අමාරුයි වගේ දැනෙනවත් ඇති. පුතේ ඔයා ලිව්ව පේපරේ මොන මට්ටමින් ලිව්වත් දැන් අපි ව්‍යාපාර අධ්‍යයනය ගත්තොත් පුතේ අපි BS සබ්ජෙක්ට් එක ගත්තොත් BS වල අපි දන්නවා ෆස්ට් එක සහ සෙකන්ඩ් එක කියලා පේපර දෙක සෙට් වෙනවා අපට. දැන් අපි ෆස්ට් එකට කරන්න පුළුවන් උපරිමයේ වැඩ කරගෙන මහන්සි වෙලා ඒ ගේම් එක ගහලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ෆස්ට් එකට පුතේ ලකුණු 100ක් දුන්නට අපි දන්නවා සෙකන්ඩ් එකත් එක්ක එකතු වෙද්දි ලකුණු ගාන දෙකෙන් බෙදෙනවා කියලා. එතකොට ඔයා BS වල ලකුණු 50ක් මේ වෙනකොට කරලා ඇවිල්ලා තමයි ඉන්නේ. ඒ කියන්නේ හරියට ගත්තොත් තව හරියටම තවත් ලකුණු 50ක් අපට BS සෙකන්ඩ් එකේ ගන්න එහෙම්මම ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ ලකුණු 50 ගන්න අපි මොකද්ද මේ දවස් දෙක තුන ඇතුළත කරන්න ඕන පුතේ? තව අපිට ෆස්ට් එක වගේ නෙමෙයිනේ පැටියා. අපිට ෆස්ට් එකේදී නම් පුතේ ඉකෝන් ඉවර වුණා. ඉකෝන් හවස් වරුවේ ඉවර වුණේ. එක දවසයි ඊට පස්සේ දවසේ උදේ අපි අද උදේ ලිව්වා BS ෆස්ට් එක. එතකොට අපිට BS ෆස්ට් එකට හරියටම තිබ්බේ එක දවසකුත් පැය කිහිපයක් විතරයි පුතේ. හැබැයි අපි අන්න එහෙම ලියලත් තමයි අද ඔයා ඔය මට්ටමින් පේපරේ ලියාගත්තේ. අපි හිතමු ඔයා මේ ලකුණු 50න් 100ක් හරි ගන්න ලිව්වනේ පැටියෝ. හරිද? අපි හිතමු ඔයාට මේක ලකුණු 50න් වුණාට පේපරේදී ලකුණු 100න් නිසා අපි හිතමු නිකමට අපි හිතමු ඔයාට අද පේපරේ ලකුණු 40ක විතර ප්‍රශ්න ලියා ගන්න උනේ නැහැ. ඒ කියන්නේ 20ක් අඩු වෙනවා ඔයාලගේ දෙකෙන් බෙදෙද්දි. එතකොට අපි හිතමු ඔයා ලකුණු 50න් ලකුණු 30 මට්ටමක් වගේ ලියාගත්තේ කියලා. 30ක් හරි ඊට ආසන්න මට්ටමින් හරි ලියාගත්තේ කියලා. ඒත් තාම ඔයාට BS ඒක නැති වෙලා නැහැ පුතේ. ඔයාට පුළුවන් නම් එක රචනා ප්‍රශ්න පත්‍රයක් ලකුණු 20න් 18ක්වත් එන විදියට ලියා ගන්න. 20න් 18ක්වත් එක රචනා ප්‍රශ්නයක් එන විදියට ලියා ගන්න පුළුවන් වුණොත් 18 ඒවා පහක් 90යි 92කින් බෙදුවාම 45ක් තියෙනවා. මෙන්න මේ 50න් එතකොට හරිනේ 30යි 45 එකතු කරාම අපිට ඒකට උනත් තාම යන්න පුළුවන් ලකුණු 30කට ආසන්නයෙන් අද පේපරේ කරගත්තා. 50න් 30කට ආසන්නයෙන් 100න් නම් 60ක විතර මට්ටමේ. හරි. එතකොට අපි තුමු ඔයා 50න් ලකුණු 20 ගණන් මට්ටමේ. එහෙනම් ඔයාට තාම B එකට යන්න chance එක තියෙනවනේ පැටියා. හරි. මං හිතනවා ගොඩක් දරුවෝ ඊට වඩා උඩ මට්ටමින් ලියන්නත් ඇති. ඒතර ඒ ළමයින්ට පුළුවන් පුතේ සෙකන්ඩ් එකේ හොඳට ලකුණු අරගෙන ඔයාගේ රෑන්ක් එක හදාගන්න. එහෙනම් ඔයා මොන මට්ටමින් ලිව්වත් පුතේ BS ෆස්ට් එක වැඩ කරන්න පටන් ගන්න BS සෙකන්ඩ් එකටද? BS සෙකන්ඩ් එකට වැඩ කරන්න පටන් අරගෙන අර පරණ දේවල් මං කලිනුත් ෆස්ට් එකේදීත් කිව්වා ෆස්ට් එකේදී මේ හැඳින්වීමේ වැඩසටහනක කිව්වා ප්ලෑන් එක හදාගන්න විදියේදී ඉකෝන් අමතක කරන්න කියලා. දැන් මං කියනවා ඉකෝන් අමතක කරනවා වගේම BS ෆස්ට් එකේ වෙච්ච දේවලුත් අමතක කරන්න පුතේ. මොකද අපිට තව ලකුණු 150ක් තියෙනවනේ ගන්න ICT කරන ළමයින්ට නම් තව ලකුණු 250ක්ම තියෙනවා. ඉකෝන් BS සහ accounting කරන ළමයින්ට පුතේ තව අපිට හරියටම ලකුණු 150ක් ඉතුරුයි. ඒ කියන්නේ හරියටම ප්‍රශ්න පත්‍ර
ගත්තොත් ඔයාගේ විභාගේ හරියටම තව ගත්තා වගේ ලකුණු භාගයක් තව එහෙම මිතුරු වෙලා තියෙනවාටනේ. හරි. ඔයා ගත්තේ 50යි නම් තව 50ක් තියෙනවා වගේ සීන් එකක් නේ. 150යි ගත්තේ 300ෙන් තාම. මෙන්න මේ ඉතුරු 150 දැන් අපි ටාගට් කරමු පුතේ. දැන් අපි අර නැති වෙච්ච අපි අර ඉවර වෙච්ච 150 ගැන හිතන්නේ නැහැ. මොකද අපිට ඒකෙන් ලකුණු ටිකක් අනිවාර්යෙන් තියෙනවා. අපි දැන් මොකද කරන්නේ? අපි දැන් ඊළඟට තියෙන ස්ටෙප් එකට තියන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ සෙකන්ඩ් පේපර් එකට අපි ලෑස්ති වෙන්න ඕන පුතේ. සෙකන්ඩ් පේපර් එකට ලෑස්ති වෙද්දී මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි නිර්දේශ කරන දෙයක් තමයි පාඩම් තෝරලා බලන්න නැතුව හරිද? පළවෙනි ප්‍රශ්නෙට මේ පාඩම් දෙවෙනි ප්‍රශ්නෙට මේ පාඩම් කියලා බලන්න එපා. ඒක පාස් පේපර් ටික බැලුවනම් ඕන එකෙක්ට තේරෙනවා. එහෙම වෙන් කරලා නෙමෙයි දැන් ප්‍රශ්න හදලා තිබ්බේ පහුගිය අවුරුදුවල. ප්‍රශ්න මාරු කරලා හදලා තිබ්බේ. ඒ වගේම සිද්ධිත් එක්ක යම් සිදුවීමක් එක්ක ප්‍රශ්න දාලා තිබ්බේ. පුතාලා අන්න ඒ රටාව හුරු වෙන්න පුතේ. දැන් අපි හිතමු ඔයා මේ වෙනකම් ප්‍රශ්න ලියපුම නැති ළමයෙක් කියලා. පුතේ පීනන්න නම් වතුරට වහින්නම වෙනවනේ. හදන්න හරි ප්ලෑන් එකක්. මේ වෙනකම් හොඳට වැඩ කරපු ළමයි, බාගෙට වැඩ කරපු ළමයි සහ හරියට වැඩක් නොකරපු හැමෝම හදාගන්න මේ වෙලාවේ ඉඳන් ප්ලෑන් එකක් පුතේ. අපට වටින දවස් 3ක් තියෙනවා පුතේ. ෆස්ට් එක වගේ කලබල වෙන්න දෙයක්වත් නැහැ. ලස්සන ගේමක් ගැහුවොත් මේ ලකුණු 50න් ලකුණු 45ක් හෝ ඊට උඩට ලියන්න පුළුවන් වෙනවා ඔයාට. ඔයා පුළුවන් මෙන්න මේ වගේ ප්ලෑන් එකක් හදාගත්තොත් අපි හිතමු ඔයා හදනවා ප්ලෑන් එකක් පාඩම් ටික නැවත මතක් කරගන්නවා මේ දවස් 3ේදී හැමදාම පුංචි වෙලාවක් ඒකට වෙන් කරගන්න පුතේ. හැබැයි ඒකට පැය කීයක්ද කියලා මම කියන්නේ නැහැ. පාඩම් මතකාවර්ජනයක් කරගන්න පුතේ. පාඩම් මතක් කරගන්න. ඒකට කොච්චර වෙලාවක් ගන්නද කියලා මම කියන්නේ නැහැ. මොකද අපි හිතමු ඔයා හොඳට පාඩම් කරපු ළමයෙක්. එහෙනම් ඔයාට මේකට ලොකු වෙලාවක් ගන්න ඕන නැහැ. පුංචි වෙලාවක් අරගෙන පාඩම් මතක් කරගත්තාම හරි. එහෙම නැත්නම් අපි හිතමු ඔයා වැඩි භාගයට පාඩම් කරපු ළමයෙක්. ඔයා ඒකට සැලකිය යුතු වෙලාවක් ගන්න. හරි. ඔයා පාඩම් කරේම නැති ළමයෙක්. ඔයා තව චුට්ටක් පාඩම් කරන්න වෙලාව වැඩි කරගන්න අනිත්යට සාපේක්ෂව. ඒක ඔයා හිතාගන්න මම දැන් අද පුතේ මේ වීඩියෝ එක බලපු වෙලේ ඉඳන් පුංචි වෙලාවක් අරගෙන හදන්න මේ ප්ලෑන් එක. මම මේ අපිටම අද හවස ඉඳන් මෙන්න මේ වැඩ ටික තමයි පිළිවෙලට කරගෙන යන්නේ. මම පාඩම් මතක් කරගන්නවා මෙන්න මේ වෙලාව අරගෙන. මම හෙට දවසේ පාඩම් මතක් කරගන්නේ මෙන්න මේ වෙලාවේ. අන්න එහෙම හදනව පුතේ පාඩම් මතක් කරගන්න පුංචි ප්ලෑන් එකක්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික පුතේ පාස් පේපර්ස් වල සෙකන්ඩ් පේපර්ස් ටික පුතේ අනිවාර්යෙන් බලන්න ඕන. ඇයි ඒවමා එනව කියලාද මේ කියන්නේ? නැහැ. සමහර ප්‍රශ්න එන්නත් පුළුවන් කිහිපයක්. හැබැයි ඒ පාස් පේපර්ස් ටික කරන්න කියලා කියන්නේ ඔයාට ප්‍රශ්න ආපු විදිහ ගැන මේ ඔයාට පුළුවන් එතකොට පුතේ අඳුන ගන්න. ප්‍රශ්න ආපු විදිය ඔයාට තීරණය කරගන්න පුළුවන්. මේ කොහොමද 2025 මෙන්න ප්‍රශ්න ආපු විදිය. 24 එතකොට ඔයාගේ ඔළුවට එනවා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් විදියට ලස්සන සිදුවීම් එක්ක ලස්සන ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. අන්න ඒ වගේම ඒ ප්‍රශ්න ලියලා එහෙම නැත්නම් පාස් පේපර්ස් ටිකත් එක්ක ඒ හුරුව ගන්න පුළුවන් ඔයාට මට 26ත් එහෙනම් ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් මේ දවස් ටිකේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල සෙකන්ඩ් පේපර්ස් ටික පුතේ අනිවාර්යෙන් බලන්න කරන්න ඕන. ඒකේ ප්ලෑන් එක හදා ගන්න ඕන. කොහොමද හදාගන්නේ? දවසට පාඩම් කරන්න මෙන්න මේ වෙලාවේ මම නෝට් ටික බලා ගන්නවා. දැන් ඔයාට සබ්ජෙක්ට් 3ක් එක්ක ප්ලෑන් කරන්න දෙයක් නැහැ නේ පුතා. ඔයාට තියෙන BS ප්ලෑන් එක විතරයිද? එහෙනම් ඔයා අපිටම අද හවස පැයක් ගන්නවා නේද? පැය දෙකක් ගන්නවා. මෙන්න මේ පාඩම් ටික මම බලා ගන්නවා. ඊට පස්සේ මම අදවස මෙන්න මේ පාස් පේපරේ මෙන්න මේ අවුරුද්ද දෙක මම කරනවා. හරි. අන්නේම ප්ලෑන් එකක් හදාගන්න නැත්තම් හිතන නෝට් කෑල්ල බලාවි, හිතන සටහන් කෑල්ල බලාවි, හිතන විදියට ප්‍රශ්න පත්‍ර අහුල ඔහේ කරાવી. යාළුවෙක් PDF එකක් පේපරයක් දාපු ගමන් ඒක ගත්තා ඒක ටිකක් ලිව්වා. මෙන්න ඊට පස්සේ තව යාළුවෙක් තව පේපරයක් කිව්වා ඒක කරන්න ගත්තා. ඒ වගේම තමයි පුතේ සම්පූර්ණ පේපරයට ලෑස්ති වෙන්න ආස ළමයෙක් ඉන්නවනම් ඔය අනුමාන 10ක් 15ක් බලාගෙන විභාගයට යන්න එපා. සම්පූර්ණ විෂය නිර්දේශය මතක් කරගෙන හරි ඒත් එක්කම අපි තුමු වැඩි වැඩ කරේ නැති ළමයෙක් නම් පුතේ මැනේජ්මන්ට් පාඩම් ටික හොඳට බලා ගන්න. ඒකට අපි මැනේජ්මන්ට් සෙමින එක තියෙනවා ඕනනම් ඔයාට. හරි ඒව තාමත් බලන්න පුළුවන්. ඊට පස්සේ
අපි හිතමු ඔයා 12 වසරෙන් ව්‍යාපාර සංවිධාන වගේ ටිකක් සංකීර්ණ පාඩම්. ඒකටත් අපි සෙමින එකක් තියෙනවා. ඔයාට පුතේ ගොඩ යන්න ලංකාවේ ඕන ළමයෙකුට ගොඩ යන්න උපරිම සපෝට් එකක් අපි අපේ පැත්තෙන් දීලා තියෙන්නේ. ඔයා ඒ සපෝට් එක ගන්න මේ වෙලාවේ. හරි මැනේජ්මන්ට් පාඩම් ටිකෙන් ව්‍යාපාර සංවිධාන වලින්ම ලකුණු කොච්චර ගන්න පුළුවන්ද පුතේ ඔයාට සෙකන්ඩ් පේපර් එක. ඒතකොට පාඩම් අඩුපාඩු තියෙන ළමයි හදාගන්න ප්ලෑන් එකක්. මම මැනේජ්මන්ට් පාඩම් අවුල්. හරි මම ආයිස් පාරස්සගේ මැනේජ්මන්ට් සෙමින එක බලනවා හිමින් සැරේ. හරි ඒක දවස් 2කට 3කට බැලුවත් දවස් 2කට බැලුවත් කමක් නැහැ නේ පුතේ. අදයි හෙටයි නැත්නම් එහෙම ඒක තමන් ඉන්න මට්ටමත් එක තීරණය කරන්න. ඔයා මැනේජ්මන්ට් ලොකු අවුලක් නැති ළමයෙක් නම් ඔයා ඒක මේ ලොකු වෙලා අරන් බලන්න ඕනේ නැහැ. ස්පීඩ්ලි පාඩම් මතක් කරගත්තා නම් ඇති. ඒක තමන් ඉන්න මට්ටමත් එක්ක මොකද මම මේ කතා කරන්නේ මේ වීඩියෝ එක අපි හිතමු නිකමට ළමයි 1000ක් බැලුවා කියලා ඊට වඩා නම් බලනවනේ. ඔයගොල්ලෝ ෆස්ට් එකේ කට 11000කට ආසන ගානක් බලලා තියෙනවා. අපි තුමු ළමයි නිකමට 1000ක් බැලුවා කියලා. මේ 1000 ඇතුළත යම් පිරිසක් ඉන්නවා টොප් රෑන්ක් එකට යන්න වැඩ කරලා පාඩම් කරලා මහන්සි වෙන. ඒ වගේම මෙතන ඉන්නවා බාගෙට වැඩ කරලා හැබැයි මේ වෙලාවේ ගේමක් ගහලා ලස්සනට ගේම ගහන්නේ උන්. ඒ වගේම ඉන්නවා වැඩ කරන්නෙම නැතුව ඉඳලා හැබැයි මේ වෙලාවේ මැච් එකක් ගහලා කොහොම හරි උඩරිම ප්‍රතිඵලයකට යන්නේ උන්. මොකද එහෙම නැති උන් මේ වීඩියෝ එක බලන්නේ නැහැ පුතේ. මේ වීඩියෝ එක බලන්නේ ওই කොට්ටාස තුනෙන් එකක් අනිවාර්යෙන්. හරි කොහොඳට වැඩ කරපියුම් එක්ක බාගෙට වැඩ කරපියුම් එහෙම නැත්නම් වැඩ නොකරපු හැබැයි දැන් වැඩ කරන්න ඕන කියලා හිතිච්චෝ. හරි එහෙනම් උඹලට කියන්නේ උඹලා ඉන්න මට්ටමත් එක්ක මේ ප්ලෑන් එක හදන්න පාඩම් ටික මතක් කරගන්න. හරි ඒ වගේම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික කරන්න. පාඩම් මතක් කර ගැනීම තමන් ඉන්න මට්ටමත් එක්ක ඒකට ගන්න වෙලාව තීරණය කරන්න. හරි ඒකට එක දවසකට පැය දෙකක් ගන්නවා. අපි තුමු අද හවස අපි තුමු පැය දෙකක් ගත්තා. දැන් පැය තුනක් ගත්තා. අපි තුමු මැනේජ්මන්ට් සෙමින එකේ වාගයක් බැලුවා. එහෙමද මැනේජ්මන්ට් පාඩම් ටික මතක් කරගත්තා. ඊට පස්සේ 2000 අපි තුමු 25 24 පාස් පේපර් දෙක බැලුවා. හරි ඒ තමන් ඉන්න මට්ටමත් එක්ක හදාගන්න. අපි තුමු ඔයා ගොඩක් අඩු මට්ටමක නම් ඉන්නේ අද පාස් පේපර් බලන්න ටයිම් හදාගන්න ඕනේ නැහැ. අද පාඩම් මතක් කරගන්න එකට වැඩි අවධානය දෙන්න. හරි ඒ විදිහට හදාගෙන පුතේ පාස් පේපර් ටික බලන්න ඕන. පාඩම් මතක් කරගන්න ඕන. විතරක් නෙමෙයි පැටියා. මොඩල් පේපර්ස් අපි හිතමු පළාත් පේපර් තියෙනවා. ඕන ළමයෙකුට ඕන තරම් අද පේපර් ගන්න පුළුවන් නේ පුතේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ කාලේ වගේ නෙමෙයිනේ. හරි නේද? ඕන තරම් පේපර්ස් ගන්න පුළුවන් පළාත් පේපර් තියෙනවා. නේද? එතකොට පළාත් පේපර් කරන්න පුළුවන්. ඊට පස්සේ ජනප්‍රිය පාසල් වල පේපර්ස්, කලාප පේපර්ස්, විභාග දෙපාර්තමේන්තුවේ මොඩල් පේපර්ස් 2019 ඉඳන් විභාග දෙපාර්තමේන්තුව වරින් වර යපු මොඩල් පේපර්ස් 2019 මොඩල් පේපරේ ජාතික අධ්‍යාපන ආයතන පේපර් වල සෙකන්ඩ් පේපර්ස් මේ වගේ දේවල් පුතේ සහ ඔයගොල්ලෝ කියපු පන්තිවල හරි ඉස්කෝලවල හරි දීපු ඔයගොල්ලන්ට දීපු මොඩල් පේපර්ස් මෙන්න මේ හොඳ පේපර්ස් ටිකක් තෝරලා ගන්න පුතේ. තෝරලා අරගෙන ඒ පේපර් කරන්න වෙන වෙනම දවස් වෙන් කරගන්න. මම මේ පේපරේ ලියන්නේ මෙන්න මේ දවසට. මේ පේපරේ ලියනවා මෙන්න මේ ටයිම් එකට වෙලාවත් එක්ක හදන්න දැන් ප්ලෑන් එක. දැන් හදපන් පුතේ මේ වැඩසටහන මේ කාලේ ඉවර වෙච්ච ගමන් හදපන්. එහෙම නැත්තම් වෙලාව යනවා දැනෙන්නේ නෑ උඹට. උඹ ඔහේ නෝට් එකක් දෙකක් පෙරලා ඉඳීවි. පේපරයක් දෙකක් බල ඉඳීවි. මම මේ උඹලට කතා කරන්නේ පුතේ අර පහුගිය යට ගියාව හිතන්න නැතුව අපි හදමු. අපි ලස්සන ප්ලෑන් එකක් හදමු. හදලා අපි මෙන්න මේ 45 ගමු. අපි හිතමු මේ වෙනකොට පුතාලා ඉකෝන් ඉවරයි. ඉකෝන් ෆස්ට් එක සහ සෙකන්ඩ් එක කියන දෙකම ඉවරයි. ඊට පස්සේ BS වල ෆස්ට් එක ඉවරයි. දැන් ඔය ඉවර වෙච්ච ගැන හිතලා වැඩක් තියෙනවද? ඕවා ගැන කතා කරලා වැඩක් තියෙනවද? නෑ. එහෙනම් මොකද කරන්න ඕන? මෙන්න තියෙනවා පුතේ මේ වෙනකොට අපි ඉවර කරපු ලකුණු 150 ඒ ටික දැන් අපි මෙන්න මෙහෙම හිතින් අමතක කරලා දාමු. පැහැදිලිද? අපි මෙන්න මෙහෙම හිතින් අමතක කරලා දාමු. අපි දැන් එමු මොකක්ද අපි මේ ඉතුරු ලකුණු 50 ගන්න මොකද කරන්න ඕන? ඊට පස්සේ accounting වල ලස්සනට ඔයාට තව ලකුණු සෙට් එක තියෙනවනේ ගන්න තාම එහෙම ඉතුරු වෙලා. හරි. එතකොට මෙන්න මේ ලකුණු 150 අපි ටාගට් කරලා වැඩ කරමු. accounting ගැන හිතන්න BS වලින් පස්සේ දවස් තියෙනවා. ලශාංශ ලස්සන plan එකක් ඒකට පුතාලට දෙවි. මෙන්න මේ plan එකට වැඩ කරන්න පුතේ. මෙන්න මේ step 3 යන්න පාඩම් මතක් කරගන්න. ඒක තමන් ඉන්න මට්ටමත් එක තීරණය කරන්න. එක දවසකට කොච්චර වෙලාවක් ඒකට පුතා වෙන් කරනවද කියලා. හරි පැහැදිලි ඉන්නේ. මැනේජ්මන්ට් ප්‍රශ්න මෙහෙමයි. ගෙදරදී ප්‍රශ්න තෝරගෙන යන්න එපා පුතේ කිසිම ළමයෙක්. ගෙදරදී ප්‍රශ්න තෝරගෙන ගියාම මොකද වෙන්නේ? අපි හිතයි යන ප්‍රශ්නයක් අමාරු වුණත් අපිට ලියන්න වෙනවා. හොඳට වැඩ කරපු ළමයින්ට මම කියනවා ප්‍රශ්න 8ම කියවලා ලේසි ප්‍රශ්න 5 තෝරගන්න පුළුවන්. වෙලාව විතර 6ට යන්න 6 වෙනි එකට යන්නත් පුළුවන්. හරිද? ලේසි ප්‍රශ්න 5 ඒ වෙලාවට තෝරගන්න පුතේ. ගෙදරදී ප්‍රශ්න තෝරන්න යන්න එපා. හරි
හරියට වැඩක් කරන්නේ නැතිම ළමයින්ට කියන්නේ පුතේ ඔය සංවිධාන මැනේජ්මන්ට් පාඩම් ටික වගේ ලස්සන කොටස් ටිකක් ඉක්මනින් බලා ගත්තා නම් ඔයාට හිතනවට වඩා ලොකු ගේමක් අනිවාර්යෙන්ම සෙකන්ඩ් එකේ ගහලා එන්න පුළුවන් වෙනවමයි. හරිද? එහෙනම් අනිවාර්යෙන් පුතා සෙකන්ඩ් එකට මහන්සි වෙන්න වැඩ කරන්න. හැබැයි හරි ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න පුතේ. අපි මැනේජ්මන්ට් අපි කළමනාකරණ ඉගෙන ගන්න. අපි දන්නවා පුතේ ඕනම දෙයක් සැලසුම් කරොත් අපි දන්නවා ඒ වැඩේ කරන්න ලේසි. සැලසුම්කරණය ප්ලෑනින් අපි ඉගෙන ගන්නවා සැලසුම්කරණය ගැන. අපට ඇයි එහෙනම් මේවා ආදේශ කරගන්න බැරි අපට? අපි හදමු ප්ලෑන් එකක්. පාඩම් මතක් කරගන්න මේ වෙලාවල් ගන්නවා. පාස් පේපර් ටික කරන්න මෙච්චර වෙලාවක් වෙන් කරගන්නවා. මොඩල් පේපර්ස් ටික කරන්න මෙච්චර වෙලාවක් වෙන් කරගන්නවා. දවස් ටික වෙන් කරගත්තා. දවස් ටිකට වෙලාවල් එක්ක දාගත්තා. ඒ ප්ලෑන් එකට වැඩ කරා අනිවාර්යෙන්ම සඳුදා උදේ වෙද්දී සඳුදා දවල්නේ පේපරේ තියෙන්නේ. සඳුදා උදේ වෙද්දී මේ ඉන්න මට්ටමට වඩා ගොඩාක් හොඳ මට්ටමකට මගේ දරුවෝ හැමෝම එනවමයි. හරි? අපි මේ ඉතුරු ලකුණු 50 BS වල ෆස්ට් එක ඉවරයි සෙකන්ඩ් එකේ ඉතුරු ලකුණු 50 උපරිමේම ගමු. ෆස්ට් එකේ මට අරම වුණා මෙහෙම වුණා ඉකෝන් එක ඒක් වුණා මෙහෙක් වුණා අරෙක් ගියා අරන් ගියා වගේ කතන්දර chat එකේවත් දාන්න එපා. මෙතන කමෙන්ට් සෙක්ෂන් එකේවත් නෙගටිව් කතන්දර අනවශ්‍යයි පුතේ. දැන් අපි හිතන්න ඕන මොකද්ද මෙන්න මේ ඉදිරි ලකුණු ටික අපි කොහොමද ගන්නෙ කියලා. එහෙම හිතලා වැඩ කරන උන් තමයි දිනන්නේ සහ මේ ගේම ගහන්නේ. අපේ උන් පරදින්නේ ගේම අතරින්න එපා. අනිවාර්යෙන් සෙකන්ඩ් එක සුපිරියක්ම කරන්න පුතේ. හොඳට වැඩ කරන්න. ෆස්ට් එක ලේසි උනා නම් ඒක ලේසි කියලා උඩ යන්නත් එපා. අමාරු උනා නම් ඒක අමාරුයි කියලා බිම වැටෙන්නත් එපා. අපි මධ්‍යස්තව ගැම්මින් හරි ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එකට සුපිරියට වැඩ කරලා අනිවාර්යෙන්ම සඳුදා සෙකන්ඩ් පේපරේ සුපිරියක්ම කරලා ගෙදර එමු. ඊට පස්සේ අපර නිවි සැනසille accounting වලට ලෑස්ති වෙන්න පුළුවන්. ලකුණු 150ක් තාම එහෙමම තියෙනවා. ඔය 150න් උඩරිමේ ගනින් පුතා 150න් 130ක් 40ක් ගන්න පුළුවන් කියන්නේ. ඉතින් අපි හිතමු ඉකෝන් BS ෆස්ට් එකේ පොඩි හරි අඩුවීමක් වෙලා තිබ්බත් ඒවත් ඇල්ලෙනවා නිකම්ම. හරිද? පැහැදිලිද? මේක CNC ඒව තුනක් ගන්න ළමයා තෝරන විභාගයක් නෙමෙයි පුතා. මේක තරගකාරී විභාගයක්. මෙතනදී ලංකාවේ විභාග ලියපු අනිත් උන්ට වඩා උඹ ලකුණු අරගෙන නම් අන්න ඉතින් උඹ යුනිවර්සිටි සිලෙක්ට් වෙයි. හොඳ ඉසඩිස්කෝ එකක් ඇවිල්ලා නම් උඹ කැම්පස් එකයි. හරිද? අන්න ඒකට යන්න මහන්සි වෙන්න පුතේ. හරිද? දැන් වෙච්ච දේවල් හිතන්න එපා. හොඳට මහන්සිලා වැඩ කරන්න. සුපිරි ගේමක් ගහන්න. හරි ප්ලෑන් එකක් හදාගන්න. මේ මොහොතේ ප්ලෑන් එක හදන්න. මෙන්න මේ වෙලාවට පාඩම් බලා ගන්නවා. මෙන්න මේ වෙලාවට පාස් පේපර් කරනවා. මෙන්න මේ වෙලාවට මොඩල් පේපර්ස් කරනවා. හරි ප්ලෑන් එකක් හදාගන්න. අනිවාර්යයෙන්ම පරිස්සමට විභාග ප්‍රශ්න පත්‍රය හම්බුනාට පස්සේ ප්‍රශ්න ටික පරිස්සමට තෝරලා කරන්න. අනිවාර්යයෙන්ම මේක ගහලම ඉවර කරන්න. සුපිරිම ගේමක් ගහලා ඉවර කරන්න පුළුවන් ගේම් එකක් පුතේ. ගහලම ඉවර කරමු සුපිරියටම. අනිවාර්යෙන් හැමෝටම ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතා. සුපිරියක්ම කරලා එන්න සෙකන්ඩ් එකත් හදන්න ප්ලෑන් එකක් මේ මොහොතේ. හැබැයි ප්ලෑන් එක හදලා ඒක දිහා බල බල දවස් දෙකක් නිදාගෙන ඉරිදා ආයිත් රත් වෙලා වැඩ කරන්න අරගත්ත කියලා වැඩක් නෑ පුතේ. මේ වෙලාවෙ ඉඳන් ප්ලෑන් එක හැදුවා. මේ වෙලාවෙ ඉඳන් වැඩ පටන් ගත්තා. සඳුද වෙනකොට සුපිරියක්ම කරන්න කල් තියෙනවා. හොඳටම කල් ඇති සම්පූර්ණ දවස් 3ක් තියෙනවා. අද දවසත් එක්ක තව වරුවක් තියෙනවා. සඳ උදේ වරුවක් තියෙනවා. මොනවද පුතේ කොච්චර දෙයක් කරන්න පුළුවන්ද පුතේ? එහෙනම් අන්න එකකින් උපරිම ප්‍රයෝජන ගන්න. උපරිම ලකුණක් ගන්න. ලකුණු 50න් උපරිම ලකුණු ප්‍රමාණයක් අරගෙන සුපිරි ගේමක් ගහලා එන්නේ නම් BS සෙකන්ඩ් එකටත්. එහෙනම් ලංකාවේ හැම දරුවෙකුටම ව්‍යාපාර අධ්‍යයන විෂය දෙවන ප්‍රශ්න පත්‍රය සුපිරියක්ම කරගන්න ලැබෙන්න කියලා පුතේ ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලපු දාලා අමං හිතන උපදේ සුපිරි දෙයක් කරાવી. අනිවාර්යෙන් ප්ලෑන් එකකට වැටි කරගෙන යන්න. එහෙනම් හැමෝටම ජයම වෙන්න ඕන. බුදු සරණයි දෙවිහිටයි සෙකන්ඩ් එක ලියලා accounting එකට හොඳට ලෑස්ති වෙන්න ඊට පස්සේ. right? එහෙනම් BS සෙකන්ඩ් එක සුපිරියක්ම කරන්න.